මේ මම මේ කියන බණ පදයක් ගන්න පිං සිද්ධ වෙන්නේ අපේ අයියට. ඒ හේතුව තමයි මේ මුළු ලෝකයක් බණහන්නේ කවුරු හින්දාද? අයියා හින්දා. අයියා තම මාධ්‍යට එක් කරගෙන ගිය අයියා තම බණ කියන්න ඕන කියලා කිව්වේ. අයියා තම රූපවාහිනියට යවුවේ. ඉතින් කාටද පිං සිද්ධ වෙන්නේ? අයියට. එතකොට කතෝලික කට්ටිය බණ අහනවා. අද කතා කරනවා බදුල්ලේ මුස්ලිම් මිනිස්සේ. මට ඉතින් මේව ප්‍රසිද්ධිය කියන්නත් බෑ. මරයි මා වෙඩි තියලා. ඉතින් මිනිස්සු පුදුම විදිහට මේ ධර්මය වැළඳ ගන්නවා. මිනිස්සු අඬා කියනවා මේ ඒවා මේ අපිටම කියපුවා කියලා. ඔය කියවේ මගේ ප්‍රශ්න ටික. ඔය දුන්නේ වට උත්තර. මිනිස්සු කියනවා ආයේ පල්ලි යන්නේ. සම්දිට්ඨිකෝ ධර්මයේ ගුණ කොහොමද? බුදුහාමුදුරුවෝ බණ කියනකොට කොහොම තියෙන්නේද? 62ක් මිත්‍යාවන්ගෙන් පිරීලා තිබ්බ මුළු මහත් ಭಾರತයම එක පොකුරට පෙළ ගැහුන්නේ අහන්නත් දෙයක්ද? ඕපනයිකෝ නිවනට පමුණුවන සුළුයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අකාලිකෝ සර්වකාලීනයි. අදට වඩා හෙටට ගැලපෙනවා පින්නතුනේ මොකද්ද? තථාගත දහම. ඒ නිසා ලෝකයක් බණ අහන්නේ අයියට පිං සිද්ධ වෙන්න. මේ අනිත් පැත්තේ තියෙන දමිත් මහතා ඇතුළු පරණ එකක්ද දන්නේ. ඕවා ටිකක් ඉතින් මිනිස්සුන්ට තේරුම් යනවා හරි අඩුයි. කටට එන හැම එකක්ම කියවන එක විතරයි කරන්නේ. එහෙනම් එහෙම වෙන්න එපා. වචන හරි පරිස්සමට පාවිච්චි කරන්නනේ. වාචාය සංවරෝ සාදු. බුදුවරු කොහොමද කියන්නේ? වචනේ පරිස්සම් කරන්න. මේ පැතිවල සරප්පු හොරකම් කරනවද නැහැ? නැත්තටම අහන්න. ඔය ඉතින් යනකොට අනුන්ගේ සරප්පු දාගෙන යන්න එපා. ඒකට කියන්නේ හොරකම කියලා. දැන් නැත්තම් අහගන්න. අපූර්වට දාගෙන යනවනේ පින්නතුනේ. කොහේ උපදින්නද මිනිස්සු? ඒකට කියන්නේ කැතකම කියලා. දැන් කල්පනා කරන්න ඕන මං කැතයකෙද්ද නැද්ද කියලා. එහෙනම් සරප්පු මේව නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල එහෙම තමයි වෙන්නේ. මේ වගේ දවස්වල වැඩි. දැන් ඔය වැහි පුතත් එක්ක මඩ ගෑවිලා ඉන්න තියෙන. විත්තියක්වත් නැතුව දාගෙන යනවනේ පින්නතුනේ. එහෙනම් හොරකම් කරන්න එපා. හොඳයි.